මේ වන විට අවුරුද්දේ ක්‍රිකට් ලීක් සැනකලිය වන ඉන්දියන් ප්‍රමියලි ක්‍රිකට් තරංගාවලිය ඉන්දියාවේදී පැවැත්වමින් තිබෙනවා. ඉතින් ඊය දිනේදී 2026 වර්ෂයට අදාළ ක්‍රිකට් තරංගාවලියේ 41 වන තරගය පැවැත්වුණා. එම තරගය පැවැත්වුණේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතරයි. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙකු ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් ක්‍රීඩා උපදේශකවරුන් ලෙස මහල් ජයවර්ධන සහ ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් එකතු වෙලා සිටිනවා. මේ අතර සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30 දෙනෙකු ක්‍රීඩා කරනවා. ඒ කමින්දු මෙන්ඩිස්, ඩිලිෂන් මදුසංක සහ එෂාන් මාලිංගයි. මොවුන් 30 දෙනාගෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ ඩිලිෂන් මදුසංකට සහ එෂාන් මාලිංගටයි. මේ අතර මේ වන විට එෂාන් මාලිංග මෙම තරගාවලිය වාර්තාවක් පිහිටුවීමටත් සමත් වෙලා සිටිනවා. ඉතින් ඊයේ තරගයේදී එෂාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම කඩුළු 6කින් මෙම තරගය ජයග්‍රහණය කළා. ඉතින් පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු 20 අවසානයේදී කඩුළු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පන්දු 18යි පන්දු 4ක් තුර කඩුළු 4ක් දැවී ලකුණු 249ක් ලබාගෙන එම ඉලක්කය හඹා ගියා. ඉතින් ඊයේ දිනේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක එෂාන් මාලිංග හොඳින් පන්දු යැවීමේ නිරත වුණා. ඔහු පන්දු වාර 4ම යව ලකුණු 29කට එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා. මේ අතර මම පෙර කිව් පරිදි 2026 වර්ෂයට අදාළ IPL තරගාවලියේදී එෂාන් මාලිංග වාර්තාවක් පිහිටුවීමට සමත් වෙලා තිබෙනවා. ඒ තමයි මේ වන විට මෙම තරගාවලියේ වැඩිම කඩුල්ලාභියා බවට පත් වෙලා සිටින්නේ එෂාන් මාලිංගයි. ඒ වගේම ඒ අනුව මෙම තරගාවලියේ ලබා දෙන පර්පල් කප් එක එෂාන් මාලිංගට මේ වන විට හිමි වෙලා තිබෙනවා. ඉතින් ඔහු මේ වන විට කඩුළු 15ක් දවාගෙන තමයි වැඩිම කඩුල්ලාභියා බවට පත් වෙලා සිටින්නේ. ඒ තරග 9ක් ක්‍රීඩා කරමින් වීමත් විශේෂත්වයක්. ඉතින් ඉදිරියේදීත් පැවැත්වෙන තරගවල එෂාන් මාලිංගට හොඳින් පන්දු යැවීමේ නිරත වී හොඳින් කඩුළු ලබා ගැනීමට හැකි වේවායි යන ප්‍රාර්ථනාව සමගින් අදට ලංකන් ක්‍රිකට් ඔබලගෙන් සමුගන්නවා. මෙවැනි පෑම්පෑ අලුත්වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතසැනීම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමු වෙමු.